සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයාලට කොහොමද? අද මම අමුද්‍රව්‍ය දෙකකින් රසම රස ඩෙසර්ට් එකක් හදන්න යන්නේ. ඉතින් එන්නකෝ මම අද මොනවද හදන්නේ කියලා බලන්න. මේක හරිම රසවත් ඩෙසර්ට් එකක්. මේක හදන්න අපිට ජෙලි පැකට් එකක් ඕන වෙනවා. මම අද අරගෙන තියෙන්නේ ග්‍රෑම් 100 ස්ට්‍රෝබෙරි රසති ජෙලි පැකට් එකක්. ඒ වගේම තව අපිට යෝගට් දෙකකුත් ඕන වෙනවා. මම මේ ඩෙසර්ට් එක හදනවා දැක්කේ Facebook එකේ. ඉතින් මටත් හිතුණා මේක හදලා බලුවොත් හොඳයි කියලා. මුලින්ම අපි ජෙලි පැකට් එක හදාගමු. ඉතින් මම පැකට් එකේ සඳහන් පරිදි මුලින්ම වතුර මිලිලීටර් 500ක් හොඳින් රත් වෙන්න තිබ්බා. දැන් ජෙලි පැකට් එකත් කඩාගෙන උණු වතුර ටිකක් දාලා හොඳින් ජෙලි එක තිය කරගන්න ඕනි. ඉතින් ජෙලි හදන්න නම් කවුරුත් දන්නවනේ. එහෙනම් අපි ඉක්මනට ජෙලි එක හදාගමු. මම දැන් හොඳින් නටන උණු වතුර ටිකක් දාලා ජෙලි එක හොඳට තිය කරගන්නවා. වතුර ටික ඔක්කොම එකපාර දාගෙන දිය කරගන්නවට වඩා මෙහෙම කරගත්තාම හරිම ලේසි. අමුත් එක්ක එන වෙලාවට පිළිගන්නන්න හරිම ලස්සන රසවත් ඩෙසර්ට් එකක් තමයි මේක. ඒ වුණාට ඉතින් ඔයාලට මේක හදාදී හිතේ ජෙලි කියන්නේ යෝගට් කියන්නේ ඩෙසර්ට් එකක්නේ. ඒ විදිහටත් දෙන්න පුළුවන් කියලා. ඒ වුණාට ඉතින් හැමදාම දෙන ඩෙසර්ට් වලට වඩා මේ වගේ වෙනසක් කරන එක හොඳයිනේ. පොඩි බබාලා හැම ගොඩක් ආස වෙයි. දැන් මගේ ජෙලි මිශ්‍රණය හොඳින් දිය වෙලා තියෙන්නේ. දැන් මේකට ඉතුරු උණු වතුර ටිකත් එකතු කරගමු. මම මෙතනට මිලිලීටර් 500ක් උණු වතුර එකතු කරගෙන තියෙන්නේ. අපි දැන් මේ ජෙලි එක සෙට් වෙන්න ශීතකරණයෙන් පැයක් දෙකක් විතර තියාගන්න ඕනි. හැබැයි මතක් කරලා මේ ජෙලි මිශ්‍රණය හොඳින් නිවෙන්න තියාගෙන ශීතකරණයෙන් තියාගන්න. රස්නේ පිටින්ම ශීතකරණයෙන් තියාගන්න හොඳ නැහැ. දැන් මේ ජෙලි මිශ්‍රණය හොඳින් නිවිලා තියෙන්නේ. මම මේ වගේ බෝල් එකකට දාලා ශීතකරණයෙන් සෙට් වෙන්න තියාගන්නවා. මට මේ ජෙලි එක හදන්න ගියාම මගේ පොඩි කාලෙත් මතක් වෙනවානේ. මට ඉස්සර ජෙලි එකක් හදලා දැම්මහම ඕක සෙට් වෙනකන් ඉවසුමක් නැහැ. ඉතින් ෆ්‍රිජ් එකේ දොර ඇරලා වහලම අම්මෙන් කොච්චරනම් බැනුම් අහනවද? දැන් කියලාත් ඉතින් ලොකු වෙනසක් නෑ. මේක සෙට් වෙනකන් ඉවසන් හිටියෙත් බොහොම අමාරුයි. ඔන්න දැන් මගේ ජෙලි එක හොඳින් සෙට් වෙලා තියෙන්නේ. මේ වගේ ජෙලි එක කෑලි කෑලි කපාගෙන බ්ලෙන්ඩර් කප් එකට දාගන්න ඕනි. ඉතින් පැන් රස ටිකක් වැඩිපුර කන්න කැමති කෙනෙක් නම් මේකට සීනි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි මට නම් හිතුණා ජෙලි එකේ එන පැන් රසයි යෝගට් එකේ එන පැන් රසයි විතරක් ඇති කියලා. ඒ නිසා මම සීනි වෙනම එකතු කරගත්තේ නෑ. හැබැයි මේකට මිල්ක් මේඩ් වගේ ටිකක් එකතු කරගත්තොත් මේ ඩෙසර්ට් එක තවත් රසවත් වෙයි. හැබැයි ඉතින් මම කිව්වේ මේ ඩෙසර්ට් එක අමුද්‍රව්‍ය දෙකකින් හදනවා කියන්නේ. ඒ හින්දා මම මේ වර්ග දෙක විතරයි පාවිච්චි කරේ. මං ඉතින් ජෙලි ටික ඔක්කොම දාගත්තේ නෑ. ටිකක් වෙනම තියාගත්තා. ඩෙසර්ට් එක හදලා ඩෙකරේෂන් කරන්න එහෙම වුණොත් ටිකක් තියාගන්න එක හොඳයි කියලා හිතුණා. දැන් මම බ්ලෙන්ඩර් කප් එකට යෝගට් දෙකක් දාගන්නවා. ඉතින් මං හිතනවා ගොඩක් අය මීට කලින් මේ ඩෙසර්ට් එක හදලාත් ඇති කියලා. ඉතින් ඔයාලා කලින් මේ ඩෙසර්ට් එක හදලා තියෙනවා නම් කියන්නකෝ බලන්න රසයිද කියලා. මං දැන් ජෙලි යෝගට්ුයි දෙකම දාගත්තා බ්ලෙන්ඩර් කප් එකට. දැන් මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනි. මං දැන් විනාඩියක් දෙකක් විතර ජෙලි කෑලි නැතිව යන්නම හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. ඔයාලා කැමති නම් ජෙලි කෑලි හිටින්න උනත් බ්ලෙන්ඩ් කරගන්න පුළුවනි. මම මේ ඩෙසර්ට් කප් එකකට කලින් ඉතුරු වෙච්ච ජෙලි ටිකක් දාලා සෙට් වෙන්න තිබ්බා. දැන් මම ඩෙසර්ට් මිශ්‍රණය හදාගෙන ඉවරයි. මේ බලන්නකෝ මේ ගානට වගේ හොඳින් කෑලි නැතුව යන්නම බ්ලෙන්ඩ් කරගත්තා.
ඔයාලට කැමති නම් ජෙලි කෑලි හිටින්න උනත් ගන්න පුළුවන්. එතකොටත් වෙනමම ලස්සනක් තියෙනවා ඩෙසර්ට් එකේ. දැන් මම මේ ඩෙසර්ට් කප් ටිකට මේ මිශ්‍රණය දාගන්නවා. මිශ්‍රණය ඩෙසර්ට් කප් වලට දාගෙන ඉවර වෙලා මේක හොඳට සෙට් වෙන්න ශීතකරණයෙන් තවත් පැයක් දෙකක් විතර තියාගන්න ඕනි. ඩෙසර්ට් එකේ හරිම ලස්සන ලා රෝස පාට වර්ණයක් තියෙන්නේ. හරිම ලස්සනයි නේද? ඉතින් ඔයාලත් අමුතු වෙන වෙලාවට නිකම්ම ජෙලි එකක් දෙනවට වඩා මේ වගේ ලස්සන රසවත් ඩෙසර්ට් එකක් හදන්න try කරලා බලන්නකෝ. අපි දැන් මේක ශීතකරණයෙන් තියාගමු. පැය 2කට 3කට විතර පස්සේ මගේ ඩෙසර්ට් එක හොඳට සෙට් වෙලා තිබ්බා. බලන්නකෝ ලස්සන ඒ වගේම තමයි රසත්. ඉතින් මං ඉතුරුන ජෙලි මිශ්‍රණය මේ වගේ ටිකක් දාගත්තා. හැබැයි ඒක නම් ගලවදි ගානට ගැලවුණේ නැහැ. මට නම් ගොඩක්ම රස ඒ වගේ වර්ග දෙකෙන්ම දාගත්තාම. ඉතින් බලන්නකෝ මං හදපු ඩෙසර්ට් එක ලස්සන පාටට තියෙනවා. ඔයාලට ඉතින් මේක ඩෙකොරේෂන් කරගන්න ස්ට්‍රෝබෙරි, එතකොට ස්ට්‍රෝබෙරි සිරප් ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. එහෙනම් එන්නකෝ බලන්න ඩෙසර්ට් එකෙන් ටිකක් කාලා රසයිද කියලා. මේ බලන්නකෝ ලස්සනට ඇවිල්ලා. ඉතින් මේ ඩෙසර්ට් එක ටිකක් විතර ස්ට්‍රෝබෙරි මූස් එකක් වගේ. ඒ වගේම ස්ට්‍රෝබෙරි පුඩින් එකක පෙනුමකුත් තියෙනවා. මේ වගේ ලේයර් දෙකක් දාගත්තාමත් ගොඩක් ලස්සනයි. මට නම් ගොඩක්ම රස මේ විදිහට. එහෙනම් ආයෙත් දවසක මේ වගේ රසවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් channel එකත් subscribe කරන්න.